හරි අද අපි බලමු කොහොමද මේ VLAN එක කන්ෆිගරේෂන්ස් කරගන්නේ කියලා. මුලින්ම බලමු VLAN එක කියන්නේ මොකක්ද කියලා. VLAN එකේ පොඩිම නිකන් සරලව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු කම්පැනි එකක් ගත්තොත් එහෙනම් අපේ කම්පැනි ඇතුලේ එක සෙක්ෂන්ස් ඉන්නවා. ඒ සෙක්ෂන්ස් වලට කනෙක්ටර් එකක් තිබ්බොත් එහෙම ඒගොල්ලෝගේ දැන් අපි හිතමු මැනේජර්ස් ලගේ ෆයිල්ස් ක්ලයන්ට්ස් වලට පෙන්වන්න බෑ, කම්පැනිස් ලගේ ෆයිල්ස් ක්ලයන්ට්ස් වලට පෙන්වන්න බෑ. Wikipedia wala VLAN type wala Wikipedia wala search කරනවා ini raw regular type කරලා enter කරන්න. ඊට පස්සේ මේක අපි දැන් global configuration mode එකට අපි යන්න මේකේ. ඒකට configure terminal කියලා type කරන්න. එහෙනම් නැත්නම් අපිට configure විතර ගිහුවම configuration mode එකට යනවා. ඒ බලමු මොනවද මේ කියන VLANs කියන VLAN වල කවුරුහරි නැත්නම් default VLAN වල ඒකට බලන්න අපිට මුලින්ම show VLAN කියලා type කරන්න. මෙතන අපි configuration mode එක අයින් වෙලා තමයි type කරන්න ඕනේ. configuration mode එක අයින් වෙන්නේ exit කියලා type කරන්න. මෙතන අපිට වෙනවා default VLAN එකක් තියෙනවා දීලා ඒකට match වෙලා තියෙන්නේ ඒක තමයි ports ටික ඔක්කොම දීලා තියෙන්නේ. මගේ ports 24යි fast internet ports 24යි gigabit internet port දෙක වෙදිනවා මේකේ. හරි අපි බලමු කොහොමද කියලා VLAN එක මුලින්ම හදාගන්න කියලා. මුලින්ම මොකද මේ VLAN 10 කියන එක තමයි හදාගන්නේ. මේ VLAN 10 කියන එකට මම නමක් දෙනවා. IT කියලා. ඊට පස්සේ මේ VLAN 20 කියන එකට මම නමක් දෙනවා sales කියලා. sales section එකට මේ හරි අපි බලමු කොහොමද මේ VLAN හදාගන්නේ කියලා. මුලින්ම VLAN 10 එක හදාගන්න. ඒකට මුලින්ම configuration mode එක configure type කරලා ඊට පස්සේ enter type කරලා enter කරන්න. හරි දැන් අපි VLAN 10 එකට අපි VLAN 10 කියනවා මේ VLAN ID එකක් තමයි අපි මේ දීලා තියෙන්නේ මෙතන වගේ. මෙතන අපිට මේ එක කියන වෙනස් කරන්න බෑ. ඒක delete කරනවා rename කරනවා පුත් කරන්න බෑ. අපිට මේ හදාගන්න එකක් ක්ලික් කරගන්න පුළුවන් මෙතන. මේක limit එකක් තියෙනවා. ඒක අපිට Cisco බලන්නේ office directory එකක් බලා ගන්න පුළුවන්. ඊට
පස්සේ මෙතන තමයි VLAN 10 එකට මම දෙනවා name එක දෙනවා ID කියලා. ඒක දෙන්නේ name කියලා type කරලා ඔයගොල්ලෝගේ දෙන නම type කරන්න. ඊට පස්සේ දැන් ඒක හදාගත්තා. අපි දැන් ඊට පස්සේ එතනින් අපි exit කරනවා. ඊට පස්සේ දැන් අපි ඊළඟ VLAN එක, ඒ කියන්නේ VLAN 20 කියන එක හදාගමු. මෙතන මේක ඒකට මම මෙතන VLAN 20 එක type කරලා enter කරනවා. enter කරා ඊට පස්සේ ඒකට දෙන නම දෙන්න name sales කියලා. ඊට පස්සේ ඒකත් exit වුණා. හරි. දැන් අපි බලමු අපි හදාගත්ත VLAN කොහොමද කියලා. මෙතන අපි හදාගත්ත 10 එක ID එක active වෙලා තියෙන්නේ. 20 එකත් active වෙලා තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු මේ VLANs වලට කොහොමද මේ හදාගත්ත මේ ports අපි add කරගන්නේ කියලා. මම මෙතන මේ VLAN 10 එකට දෙනවා මේකේ 10 port එක, VLAN 20 එකට දෙනවා මේකේ 20 port එක. ඒකට මුලින්ම ගිහලා configuration mode එකට යන්න. ඊට පස්සේ මෙතන දැන් අපි දෙන්න ඕනේ මොකක් හරි මම මේ port එක මම specify කරන්න ඕනේ. ඒකට මම interface මම දෙන port එක ඊට පස්සේ මේ specific මේ type කරන්න interface space එක කියලා path එකනේ space එක කියලා port එක type කරන්න. අපි තුන් කවුරු හරි කෙනෙක්ට range එකක් දෙන්න ඕනේ. මං හිතන්නේ මෙතන කවුරු හරි කෙනෙක් අපි තුන් VLAN 10 කියන එකට දෙනවා port VLAN 5 වෙනකම් section එකයි. ඊට පස්සේ 8 වෙනකම් 10 වෙනකම් අපි මේක type කරගන්න. කරගන්න මේ විදිහම තමයි interface එක type කරලා අපි range එකක් දෙන එක අපි දැන් range එක type කරනවා. type කරලා ඊට පස්සේ internet type කරා අපි දැන් මුලින්ම range එක එකෙන් පටන් ගන්නවා. පහ වෙනවා. ඒක පොඩි කරලා මුලින්ම ටික. ඊට පස්සේ space එක තිබ්බා. ගමයි එකක් දැම්මා. ආයි space එක තිබ්බා. ආයි අපි ඊළඟ range එක මම ඊට පස්සේ 8 ඉඳන් 10 වෙනකම් තමයි දෙනවා කියන්නේ. ඔය විදිහට තමයි range එක දෙනවනේ අපි දෙන range එක. මෙතන එකයි දීලා තියෙනවා. ඒකයි දෙන්නේ. ඔයගොල්ලෝ වැඩි දුර දැනගෙන ඊට පස්සේ මේක දැන් අපි accept කරගමු. Which port mode access කියලා type කරනවා. ඒ access කරගන්න පුළුවන් විදිහ අපි හදාගන්න ඕනේ. අපි access කරගන්න පුළුවන් විදිහ හදාගන්නේ VLAN 10 කියන එක. මේ VLAN 10 කියන එක තමයි අපි access කරගන්න විදිහ කොහොමද හදාගන්නේ. ඒක අපි switch port access VLAN 10. මෙතන මුලින්ම ඒකට කලින් switch port mode access කියලා type කරගන්න ඕනේ. access කරගන්න ඕනේ. ඊට පස්සේ switch port access VLAN 10 enter කරා. හරි. එතනින් අපි exit වුණා. ඊට පස්සේ දැන් අපි ඊළඟ port එක port 20 එක port 20 එක දෙන්නේ VLAN 20 එකට. VLAN 20 එකට දෙන්නේ මේ විදිහටම තමයි. interface fast ethernet අපි දෙන port එක versus switch port I'm screaming out switch port on the dance floor 20 ya nama menit එනම් බලන්න අපි හදාගත්ත device හදලා තියෙන එක so VLAN එක type කරලා බලන්න මම හදපු port එක ගන්නට ඇඩලා තින්නේ මම VLAN එකට port 20 ID එකට port 10 ID එකට port 20 එක sales එකට හරි දැන් අපි port එක හදාගත්තා දැන් අපි මේ connection වල මම select cable එක ගහන්නේ මේ පාස් එකේ 0 port එකට මම මේ පළවෙනි VLAN එක දුන්නේ 10 එකට ඊපස්සේ මේකේ පාස් එකේ 0 මේකේ 20 එකට දුන්නා ඊට පස්සේ දැන් අපිට මේකේ configurations කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ machines වල IP එකක් දෙන්න ඕනේ. මේකේ desktop වලට ගියා IP configurations ගියා. මම මේ දීලා තියෙන IP එක දෙනවා 1.10 කියන එක default එක
kalau klik කරලා ගන්නවා ඊට පස්සේ මම සබ් ඩිෆෝල්ට් ගේට්වේ එක one range එකෙන් මම දෙන්නේ මෙතන ඊට පස්සේ මේකේ IP configurations වලට ගියා 192.168.2.10 කියන එක තමයි මම දෙන්නේ මේකේ subnet එක ඩෙවලොප් කරනවා ඊට පස්සේ default gateway එක 2 range එකෙන් තමයි මම දෙන්නේ දැන් මේක දුන්නා ඊට පස්සේ දැන් අපි හරි දැන් මේ වැඩේ කරා දැන් අපි packet එක share කරලා බලමු මේකෙන් එකට share වෙනවද කියලා share වෙන්නේ නැහැ packets කියන දේ ඉන්නේ හරි හදිලා ඉන්නේ හරි අපි බලමු ඊට පස්සේ කොහොමද මෙතන මේ router එකට ඊට පස්සේ මෙතන මේ switch එක connect කරලා කියලා මේ router එකට connect කරගන්න මේ switch එක මෙතන දැන් VLAN දෙකක් කියලා ඉන්න මේක port එක specify කරගන්න port එක කියලා අපි බලමු කොහොමද port එක specify කරගන්න කියලා මේකේ trunking port එක ගැන වැඩි දැනගන්න ඕන නම් කොහොමද trunking කරන්නේ පදයෙන් තේරුම් කියලා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් Wikipedia වලින් වැඩි විස්තර ගොඩක් දැනගන්න පුළුවන් කියලා බලන්න පුළුවන් specify කරගන්න හදන්නේ config එක ඊට පස්සේ අපි දැන් port එක 24 port එක මම ගන්න මේ trunking එකට මම ගන්න 24 port එක switch එකේ 24 port එක fast ඉතරේ එනවා ඊට පස්සේ මේක අපි trunking එකට access කරගන්න විදිහට හදාගන්නේ switch port port එක දෙනවා port එක අපි enable කරගන්න on කරගන්න no shutdown එක type කරන්න ඕනේ no space එක shutdown කරගන්න අපි වැඩි කරේ switch එකේ අපි දැන් ඊට පස්සේ මේ router එකට අපි switch එක connect කරගමු මේකට මම connect කරගන්නේ straight cable එකේ මම specify කරගත්ත 24 port එක මේක දෙනවා 5.0 port එකට අපි router එකට router එකකින් අපි router එක CLI mode එකට ගියා ඒකේ configuration dialog එකක් අපිට ඕනේ කියලා ඒක නෝ දෙනවා තියලා එන්ටර් කරගෙන switch එකේ ඉඳලා මේක enable කරගන්න enable කරගෙන configuration mode එකට යනවා configuration mode එකට ගිහින් ඊට පස්සේ දැන් අපි මේකේ දැන් VLANs දෙකක් අපි ඒක trunking port එකේ router එකට connect කරගන්න දැන් ඒ කියන්නේ අපි මේකට sub interface එකක් හදාගන්න ඕනේ sub interface එක හදාගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න මේකේ මුලින්ම interface එක අපි connect කරගත්ත interface එක 0 port එක pin කරගන්න 0 port එක select කරගන්න interface දැන් command වල spelling spot එක කරගන්න එහෙම command වැඩ කරන්න interface කියන port එක 0 port එක දැන් මම enable කරගන්න ඒක on කරගන්න යන්නේ no shutdown state එක අපිට ඉන්නේ දැන් මම මේ 0 port එකේ මම sub interface දෙක හදාගන්න යනවා 1 2 දැන් මම මේ land එක switch එක අපි sub interface පළවෙනි හදාගමු 0.0.1 කියලා මේ sub interface හදාන්න dot එක තියලා ඔයගොල්ලන්ගේ interface sub interface එකේ 1 2 3 එහෙම මේ dot එකෙන් තමයි sub interface එක හදාගන්නේ මෙතන interface sub interface එක හදලා තියෙන මෙතන sub interface bring it louder interface
IP address के राइट करा 192.168.1.1 के लिए डिफ़ॉल्ट का देने वाला है बेटा එතන මේ පෝට් එක අපි ඔන් කරගන්න ඕනේ නෝ ෂට් ඩවුන් එක. ඒකේ වල ඊට පස්සේ නම් මම දෙන්නේ සබ්මිට් එකේ ඉස්සරහට දාන්න. encapsulation and every time I feel this, you gotta feel this, cause you know what, yeah, it's time now, hey yo baby, listen what I gotta say, L-O-V